කලින් පාඩමේදී කතා කළා කලින් වීඩියෝ එකේදී report speech වලට අපි කොහොමද හරවන්නේ පොසිටිව් වාක්‍යයක්. එතකොට අපි එක එක්සැම්පල් එකක් මම ඉස්සෙල්ලාම ගන්නවා. මොකද නැත්තම් මේ කොටසට අමාරුයි තේරුම් ගන්න. එකක් අපි එකෙන් කතා කරමු. ජෝන් කිව්වා I am late. අපි කොහොමද මේක හැරෙව්වේ කලින් වීඩියෝ එකේදී John said I am late. ජෝන් කිව්වා මම ප්‍රමාදයි කියලා. එතකොට අපි ඒක තව කෙනෙක්ට කොහොමද report කරන්නේ? ජෝන් කිව්වා එයා ප්‍රමාදයි කියලා. John said that he was late. ඇයි was ගත්තේ? මතකයි ඔයාලට. මොකද am නිසා තියෙනවා නම් was එක පාවිච්චි කරන්න කියලා මම කිව්වා. හරි. දැන් මෙතනදී ඔයාලට තියෙනවා I am late නෙමෙයි am I late. මොකක්ද එතකොට ඒ වෙලා තියෙන්නේ? am I late. හේතුව හරි මෙතන ප්‍රශ්නයක්. මම ප්‍රමාදයි නෙමෙයි මම ප්‍රමාදද කියලායි මෙතන අහන්නේ. මම ප්‍රමාදද? එතකොට මේක අපි කොහොමද report කරන්නේ තව කෙනෙක්ට? ජෝන් කිව්වා මම ප්‍රමාදද කියලා එයා කියපු එක අපි තව කෙනෙක්ට කියන්නේ ජෝන් ඇහුවා එයා ප්‍රමාදද කියලා. ජෝන් ඇහැව්වා ප්‍රශ්නයක් අහපු එකක් අපි report කරන්න එහෙමනේ. අ, ඇහැව්වා කියලා. එතකොට ජෝන් ඇහැව්වා එයා ප්‍රමාදද කියලා. මෙතන ඔයාලා තියෙනවා ආන්සර් එක විදිහට මොකද්ද පාවිච්චි වෙලා තියෙන්නේ? එතකොට ජෝන් සෙඩ් අපි කලින් එකේදී පාවිච්චි කරේ සෙඩ් කියලා නේද? අපි කලින් එකේ පාවිච්චි කරේ සෙඩ් කියලා. හැබැයි මෙතන අරන් තියෙන verb එක මොකක්ද? සෙඩ් වෙනුවට asked අරන් තියෙන මතක තියාගන්න question වලදී ඒ කියන්නේ reported speech වල question කොටස් දෙකකට බෙදෙනවා. මේකෙදී එකක් තමයි yes no question අනිත් එක WH question. මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ yes no question ගැන. එතකොට මෙතනදී මම ප්‍රමාදද කියලාම ඕකට හැම වෙලාවකම උත්තරේ මොකක්ද? ඔව්ද නැද්ද? yes or no. report speech වලට මේ sentence එක අපි දාද්දි එතකොට ජෝන් ඇහැව්වා ජෝන් asked දැන් අර that කියන එකක්නේ අපි ගත්තේ statement mood එකේදී මේකෙදි මතක තියාගන්න ප්‍රශ්නයක් නම් හැම වෙලාවකම asked කියන එක පාවිච්චි කරන්න ජෝන් ඇහුවා එයා දැන් අර විදිහටම මෙතනදී බලන්න he was late කියලා අරන් තියෙනවා. ඊට කලින් ඔයාලට මේ if කියන word එකක් තියෙනවා. ඕක දැන් ඔයාලට හරි ලේසියි මේ විදිහට මතක තියාගත්තොත් මේ if කියන word එක දාන්නේ කියලා කියන අදහස ගන්න. ජෝන් ඇහුවා he was late. ඔහු ප්‍රමාදද if එකෙන් කියන්නේ කියලා කියන අදහස. එතකොට ජෝන් ඇහුවා එයා ප්‍රමාදද කියලා. අපි ওই විදිහට තව කෙනෙක්ට report කරන්නේ. හැබැයි මතක තියාගන්න මෙතනදී ඔයාලට මේ if කියන word එක වෙනුවට තව word එකක් පාවිච්චි කරන්න පුළුවන්. whether John asked if he was late වෙනකොට John asked whether he was late. ওই විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right. මේ weather කියන word එක නෙමෙයි මේකෙන් කියන්නේ කාලගුණය කියන එක. මේ weather කියන word එක අපි පාවිච්චි කරනවා reported speech වලදී මෙන්න මේ weather කියන word එක. බලන්න ඒකෙදි සබ් ආස් කියන වර්ඩ් එක ආස් එකත් එක්ක if අනිවාර්යෙන් එනවා මතක තියාගන්න. අතනදී අර said that පාවිච්චි කරා වගේ මෙතනදී ඔයාලා ලේසියෙන් මතක තියාගන්න question එක yes no question එකක් නම් asked if කියලා. එතකොට ඊට පස්සේ අපිම අනිවාර්යෙන් එන්න ඕන subject එක. ඒ කියන්නේ අතනදී ඉන්න කෙනාව. ජෝන් කිව්වේ මම ප්‍රමාදයිද කියලා. ඒක තව කෙනෙක්ට කිව්වේ ජෝන් ඇහැව්වා එයා ප්‍රමාදද කියලා. එතකොට අපි පාවිච්චි කරනවා asked ජෝන් ඇහුවේ එයා. එතකොට ජෝන් asked if he කියලා ගන්න ඕනේ පිරිමි කෙනෙක් නිසා අපිට is ගන්න බෑ හැබැයි present නම් is නේ හැබැයි දැන් මෙතන am තියෙන්නේ මේක present නේ. එතකොට අපි he කියන word එකට අදාළව තියෙන්නේ is කියන word එක. එතකොට is කියන linking verb එකක් මෙතනට ගන්න බෑ. අපි ගන්න ඕනේ is වෙනුවට was. past tense එකෙන් තමයි දෙන්න ඕන. John asked if he was late. අපි දැන් මෙතන ඔයාලට දීලා තියෙනවා sentence වගේක් මේ ටික හදමු. Mary said, "Are you ready?" මේරි කිව්වා ඔයා සූදානම්ද කියලා. මම තව කෙනෙක්ට කොහොමද ඒක කියන්නේ මේරි කිව්වා කියලා. මේරි ඇහැව්වා මම සූදානම්ද කියලා. ඒක මගෙන් අහපු එකක්නේ. මේරි ඔයා සූදානම්ද කියලා මගෙන් තමයි අහන්නේ. එතකොට මම තව කෙනෙක්ට ඒ කියන්නේ මේරි ඇහැව්වා. මේරි asked අපි ගන්න මොකද වේද? හරි හරි if මතක තියාගත්තොත් ඔයාලට හරි ලේසි. එතකොට වරදින්න දෙයක් නෑ අර. සමහරවිට ස්පෙලිං වල ප්‍රශ්න එනවා සමහරුන්ගේ. එතකොට if කියන word එක දැම්මොත් ඒගොල්ලන්ට ලේසි. කෝක වුණත් නිවැරදි.
Mary asked if අපි ගන්න ඕනේ මේරි හැවේ මම සූදානම්ද කියලා. Mary asked if I was ready. ඔන්න ඔය විදියට ඊළඟට යමු. Tom asked එයා ඇහුවේ දැන් මෙතනදී ඔයාලට ක්වෙස්චන් එක විදිහට සෙට් කියලාත් එන්න පුළුවන් ක්වෙස්චන් එකේදී අහද්දී ආස්ක්ඩ් කියලා අහන්නත් පුළුවන් ඒක ඔයාලා ඒක ගැන හිතන්න යන්න එපා. එතකොට ඔයාලා කෙලින්ම දාන්න ඕනේ yes no ක්වෙස්චන් එකක් නම් ආස්ක්ඩ්. දැන් මෙතන පළවෙනි එකේ සෙට් නේ දීලා තියෙන්නේ. මෙතනදී ආස්ක්ඩ්. එතකොට ඒක ගැටලුවක් කරගන්න එපා. ආන්සර් එක විදිහට අපි කොහොම තිබුණත් ලියන්නේ. Tom asked if she කියන එක වෙනස් වෙන්නේ. If she was happy. ඊළඟ Sarah said, am I correct? Sarah ඇහුවා මම නිවැරදිද කියලා. එතකොට අපි කොහොමද කියන්නේ? Sarah asked if she was correct. Peter asked, are we on time? Peter ඇහුවා අපි නියමිත වෙලාවටද? අපි නියමිත වෙලාවටද? ඒ කියන්නේ අපි නියමිත වෙලාවට ඇවිල්ලාද ඉන්නේ කියන අදහසින් අහනවා. එතකොට Peter ඇහුවා. Peter asked if they අපි කියන එක ඒතකොට ඒගොල්ලෝ කියලානේ පීටර් හැව ඒගොල්ලෝ හරි වෙලාවට ඇවිද්ද කියලා. Peter asked if they were on time. John said, is he busy? John asked if he was busy. හරි. මෙතනදී කතා කරේ මේ linking verbs and නිසා was verb වෙනවා කියන දේ අපි තමයි මෙතනදී කතා කළේ. ඊළඟ අපි ඊළඟ කොටසට යමු. සිම්පල් ප්‍රසන්ට් සිම්පල් පාස්ට් එකට හැරවෙනවා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒ විදිහටම තමයි මේකෙදී අර මම කියපු changes ටික කරන්න ඕන appropriately. පළවෙනි මෙතන දීලා තියෙන example එක පොඩ්ඩක් බලමු. සාරා කිව්වා do you like mangoes? ඔයා අඹ වලට කැමතිද? present එකෙන් simple present එකෙන් එයා question එකක් අහනවා. මම තව කෙනෙක්ට ඇහැව්වා. ඒක මගෙන් අහන එකක්. සාරා ඇහැව්වා මම අඹ වලට කැමතිද කියලා. බලන්න. සාරා asked if මම කිව්වා මෙන්න මේ දෙක එකට පාවිච්චි කරන්න කියලා. මෙතනදී සාරා asked if මගෙන් යන්නේ if I like නෙමෙයි ගන්නෙ. ඇයි present තියෙනවා නම් past පාවිච්චි කරන්න ඕනේ. If I liked mangoes බලන්න මෙතනදී ඕගොල්ලෝ මේක අඳුනගන්නේ කොහොමද present tense එකෙන් තියෙන්නේ කියලා. දැන් ඔයාලට මේ විදිහටනේ ප්‍රශ්නේ අඳුනගන්න හරි ලේසි මොකක්ද? do's තියෙනවා නම් මෙතන simple present එකේ තමයි ඒ question එක. මෙතන තියෙනවා sentence ටිකක් අපි ඒ ටිකත් හදාගෙන යමු. John said, do you play football? John කිව්වා ඔයා ෆුට්බෝල් ප්ලේ කරන්න කැමතිද? ඔයා ෆුට්බෝල් ප්ලේ කරනවද කියලා. එතකොට මම තව කෙනෙක්ට කියන්නේ ජෝන් ඇහුවා මම ෆුට්බෝල් ප්ලේ කරනවද කියලා. ආන්සර් එක ඕගොල්ලොත් හදන්න මම එක්කම. John asked if I play මෙතන present එතකොට played වෙන්න ඕනේ. If I played football. Mary asked, does she read books? Mary ඇහුවා ඇය පොත් කියවනවද කියලා. Mary asked if she read books. දැන් ඔයාලට වෙන මේ read කියන word එක මම එහෙමම type කරලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? හේතුව read කියන verb එකේ verb 1 2 3 ඒ කියන්නේ present past and past participle forms. මෙන්න මේ තුනම එකමයි. එතකොට හැබැයි pronounce කරන විදිය වෙනස් වෙනවා. read කියන word එක past tense එකේ නෙවෙයි past participle වලින් අපි read කියලා කියන්නේ. Mary asked if she read books. Peter said, do they watch TV every day? Peter කිව්වා ඒගොල්ලෝ හැමදාම ටීවී බලනවද? තව කෙනෙක්ට කොහොමද මම ඒක කියන්නේ? Peter ඇහුවා ඒගොල්ලෝ හැමදාම ටීවී බලනවද කියලා. Peter asked if they watched එක watched වෙන්න ඕනේ. If they watched TV every day. Sarah said, do you drink milk? Sarah කිව්වා ඔයා කිරි වලට කැමතිද? එතකොට ඒක අහන්නේ මගෙන්නේ. Sarah asked if I liked sorry මම කිරි බොනවද කියලා එයා අහන්නේ. එතකොට අපි කොහොමද කියන්නේ Sarah asked if I drank
milk. drink වල verb 2 3. to drank verb 3 එක drunk drunk. ඊළඟට Tom asked does Mary loves chocolate? Tom ඇහැව්වා මේරි චොක්ලට් වලට කැමතිද? Tom asked if Mary මොකද වෙන්නේ? Loved. If Mary loved chocolate. ඒකත් ඕගොල්ලොන්ට පැහැදිලි. ඊළඟ කොටසට අපි යමු. present continuous එක අපි past continuous එකට දානවා. ඒකත් අපි කතා කළානේ. present continuous එක past continuous එකට එන්නේ කියලා අපි දන්නවා. Ravi said, "Are you studying?" Ravi කිව්වා. ඔයා පාඩම් කරනවද කියලා අහනවා. දැන් කර ඉන්නවද? Ravi asked if I was studying. මෙතනදී අපි මේ sentence ටිකත් හදමු. Mary asked, "Is she cooking?" Mary ඇහුවා ඇය උයනවද කියලා. අපි තව කෙනෙක්ට කියන්නෙත් ওই විදිහටමයි ඒක. මේරි ඇහැව්වා ඇය උයනවද කියලා. එතකොට Mary asked if she was cooking. ඇයි මේ was cooking උනේ? present continuous නම් past continuous. හැබැයි ඕක ලේසිම ක්‍රමය තමයි මම කිව්වා. මතක තියාගන්න have is are තියෙන තැන was were use කරන්න. Tom said, "Are they playing cricket?" මේක කොහොමද වෙන්නේ? Tom asked if they were playing cricket. John ඊට පස්සේ කියනවා am I doing it correctly? මම ඒක නිවැරදිව කරනවද කියලා ජෝන් කිව්වා. අපි තව කෙනෙක්ට කොහොමද කියන්නේ? ජෝන් ඇහුවා එයා ඒක නිවැරදිව කරනවද කියලා. John asked if he was doing it correctly. ඊළඟ Sarah said, "Is John running?" සාරා කිව්වා ජෝන් දුවනවද කියලා අහනවා. අපි ගන්නෙ කොහොමද? Sarah asked if John was running. Peter said, "Are we waiting here?" Peter අහනවා "Are we waiting here?" එතකොට මෙතනදී we කියන එකෙන් මොකක්ද කියන්නේ? අපි කියලානේ කියන්නේ. එතකොට ඒගොල්ලෝ විදිහට මේක වෙනස් වෙනවා. Peter asked if they were waiting. ඊළඟ කොටසට අපි යමු. past continuous නම් අපි ගන්න past perfect continuous tense එක. එතකොට මේකෙදිත් මම ඔයාලට ලේසි ක්‍රමයක් කව මතක තියාගන්න. am නිසා තියෙනවා නම් මම කලින් කවනේ was word. was word තියෙනවා නම් had been. පීටර් අහනවා were you playing football? ඔයා ෆුට්බෝල් ප්ලේ කර හිටියද? එතකොට අපි ඒක තව කෙනෙක්ට කියන්නේ ජෝන් ඇහැව්වා මම ෆුට්බෝල් ප්ලේ කර හිටියද කියලා. John Peter asked if I had been playing football. හරි. එතකොට මෙතනදී ඔයාලට පැහැදිලිව පේනවා was were had been බවට turn කරන්න ඕන. මේක අපි හදමු දැන්. Mary said, "Was she sleeping?" Mary asked if she was එතකොට මොකක්ද අපි ගන්නේ? Mary asked if she had been sleeping. Tom said, "Were they studying?" ඒගොල්ලෝ පාඩම් කර හිටියද කියලා එයා අහනවා. Tom asked if they had been studying. මේක හරිම සිම්පල් දෙයක්. මේකේ අර යන පැටර්න් එක ඕගොල්ලෝ අල්ලගත්තා නම් එතනින් එහාට මේක ප්‍රශ්නයක් නෑ. මේක පාඩම් කරන්න කියලා ලොකු දෙයක්වත් නෑ. පැටර්න් එක හරියට ඔලුවට දාගත්තා නම්. John said මොකද ඒක වෙන්නේ? John said was I reading a book? John එයා කිව්වේ මම පොතක් කියව හිටියද කියලා. ඊට පස්සේ අපි ඒක report කරන්නේ ජෝන් ඇහැව්වා එයා පොතක් කියව හිටියද කියලා. John asked if he had been reading a book. ඊළඟට Sarah said
Was Mary cooking dinner? Sarah asked if Mary had been cooking dinner. Peter asked, was John watching TV? Peter asked if John had been watching TV. ඊළඟ කොටසට අපි යමු. ඔගොල්ලෝ දන්නවා අපි present perfect තියෙනකොට අපි ඒක past perfect වලට අපි ඒක turn කරන්න ඕන. Tom said, have you eaten lunch? එතකොට මෙතනදිත් ඕගොල්ලොන්ට මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමයි has have තියෙනවා නම් අපි ඒක had බවට පත් කරන්න ඕන. Tom said, have you eaten lunch? Tom said that කොහමද sorry මේ question එක ඔයා කාලා තියෙනවද ලන්ච් එක කාලාද ඉන්නේ කියලා. Tom asked if ඔයා කියන්නේ මේක මගෙන් යන්නේ. Tom ඇහැව්වේ මම ලන්ච් එක කාලා තියෙනවද කියලා. Tom asked if I had eaten වෙන්න ඕනේ. If I had eaten lunch. ඊළඟ කොටස. Mary said, had she seen that movie? එයා ඒ ෆිල්ම් එක බලලා තියෙනවද? ඊට පස්සේ අපි කියනවා Mary asked if she had seen that movie. ඔගොල්ලෝ මතක තියාගන්න this තියෙනවා නම් that දාන්න ඕනේ. that තියෙනවා නම් වෙනස් කරන්නේ නැහැ. ඊළඟ Peter said, have they completed the work? ඒගොල්ලෝ වැඩේ සම්පූර්ණ කරලාද තියෙන්නේ කියලා අහනවා. Peter asked if they had completed the work. John asked, have you met your friend? John ඇහැව්වා ඔයාට වගේ යාළුවෝ හම්බ වෙලාද තියෙන්නේ කියලා අහනවා. එතකොට මම ඒක තව කෙනෙක්ට report කරන්නේ. John ඇහුවා මට මගේ යාළුවා හම්බලාද කියලා. John asked if I had met my friend කියලා අපි මේක turn කරන්න ඕනේ. you එකමයි වෙන්න ඕනේ. Sarah said, has Mary cleaned her room? Sarah ඇහැව්වා මේරි යාගේ කාමරය පිරිසිදු කරලාද කියලා. Sarah asked if had she had cleaned her room. Right. මෙතනදී මේ දෙවෙනි sentence එකේ mistake එකක් වෙලා තියෙනවා. නෑ right. Tom asked if I had eaten lunch. Mary asked if she had seen that movie. Right. අපි ඊළඟ කොටසට යමු. මෙතනදී තියෙනවා past simple එක. ඒ කියන්නේ සරල අතීතය මේකත් අපි past perfect එකට හරවන්නේ. මෙතන example එක තියෙනවා did you go to the market කියලා තියෙනවා. ඔතනදිත් මතක තියාගන්න ඕගොල්ලෝ කොහොමද මේක past tense එකෙන් තියෙන්නේ කියලා එතකොට හොයාගන්නේ. මං කලින් කිව්ව present කියලා හොයාගන්නේ do does තියෙනවා නන්නේ. එතකොට මේක past කියලා අපි හොයාගන්නේ did කියන word එක මෙතන තියෙන නිසා. ලිට් කියන වර්ඩ් එක තියෙන නිසා. හරි මෙතන ඊට පස්සේ තියෙනවා Peter asked if I had gone. මොකද මෙතනදී අපි ගන්නේ past perfect එක නිසා. මේ ටිකටත් අපි ආන්සර් ලියමු. Mary said, did she see a bird? ඇය කුරුල්ලෙක්ව දැක්කද කියලා. Mary asked if she had seen a bird. Tom said, did he meet the teacher? ඔහුට ගුරුවරයාව හම්බුණාද කියලා. Tom asked if he had met meet වල verb 2 3 met. ඉතින් මෙතන verb 3 එක අරන් තියෙනවා met. Tom asked if he had met the teacher. John said, did they play football? John කිව්වා
ඒගොල්ලෝ ෆුට්බෝල් ප්ලේ කරාද කියලා. John asked if they had played football. ඊළඟ කොටස. will තියෙනවා නම් අපි would වලට ඒක turn කරන්න ඕනේ. එතකොට ඒකත් හරි ලේසි. Will you help me? රවි අහනවා. ඔයා මට උදව් කරනවද? ඒතකොට මම ඒක තව කෙනෙක්ට කියන්නේ රවි ඇහැව්වා මම ඔහුට උදව් කරනවද කියලා. Ravi asked if I would help him. මෙතන තියෙන sentence ටිකත් ඒ විදිහටම හදමු. Mary said, will she come tomorrow? Mary කිව්වා ඇය හෙට එනවද කියලා. එතකොට අපි කොහොමද මේක report speech වලින් දෙන්නේ? Mary asked if she will වෙනුවට would if she would come tomorrow කියන එක අපිට ගන්න බෑ. The following day. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් the next day කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් the following day. ඊළඟ. Tom said, will you call me later? Tom කිව්වා ඔයා මාව හම්බ වෙනවද කියලා පස්සේ මං තව කෙනෙක්ට කියන්නේ. Tom ඇහැව්වා මම ඔහුව හම්බ වෙනවද කියලා පස්සේ. Tom asked if I would I capital වෙන්න ඕනේ if I would call him later. ඊළඟ. Peter said, will they meet us at school? Peter කිව්වා ඒගොල්ලෝ අපිව meet වෙනවද පාසලේදී කියලා. එතකොට ඔයක මම තව කෙනෙක්ට කොහොමද කියන්නේ? පීටර් ඇහැව්වා ඒගොල්ලෝ meet වෙනවද කියලා ඒගොල්ලන්ව. මෙතනදී they කියන්නේ වෙනම කට්ටියක්නේ. us කියන්නේ මේ පීටර්ලා ගැන කියන්නේ. එතකොට ඒක කොහොමද වෙන්නේ? Peter asked if they would meet them කියලා ගන්න ඕනේ at school. Will I do my homework? asked John. John අහනවා මම මගේ ගෙදර වැඩ කරන්නද? John ඇහුවා එයාගේ ගෙදර වැඩ කරන්නද කියලා. John asked if he would do his homework. Sarah ඇහුවා will Mary visit her grandmother? Sarah asked if she would visit her grandmother. ඊළඟ කොටසට යමු. හරි. Modal verbs තියෙද්දි ඕගොල්ලෝ දන්නවා can තියෙනවා නම් could, may නම් might, must නම් had to. මෙතන example තුනක් දීලා තියෙනවා. Can you swim? Tom said. Tom asked if I could swim. Tom said, may I join the class? Sorry, Sarah said, may I join the class? Sarah කිව්වා මම class එකට join වෙන්නද කියලා. එතකොට අපි ඒක තව කෙනෙක්ට කොහොමද කියන්නේ? Sarah ඇහුවා එයා class එකට join වෙන්නද කියන. එතකොට අපි she වලට turn වෙලා තියෙනවා. ඊළඟට John said, must we finish the work? අපි වැඩේ ඉවර කරලා යුතුද කියලා අහනවා. John asked if they had to finish the work. මෙතනදී had to කියලා වෙනස් වෙනවා. අපි මේ ටික ඉක්මනින්ම හදමු. Tom said මෙයා Tom කියනවා ඔයාට ෆ්‍රෙන්ච් කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒක මගෙන් යහන්න. එතකොට මම ඒක report කරන්නේ. Tom ඇහුවා මට ෆ්‍රෙන්ච් කතා කරන්න පුළුවන්ද කියලා, ප්‍රංශ කතා කරන්න පුළුවන්ද කියලා. Tom asked if I could speak French. Sarah said, may I come in? මම ඇතුළට එන්නද කියලා සාරා අහනවා. Sarah asked if she might come in. Peter said, must we leave now? Peter කිව්වා අපි දැන් පිටත් විය යුතුද? Peter asked if they had to leave. now නම් අපි දන්නවා then කියලා පාවිච්චි කරන්න ඕන.
Can you help me කියලා ජෝන් අහනවා. John asked if I could help them. එතනදී you කියන්නේ මටනේ. එතකොට you කියන්නේ එතනදී ඔයා කියලා අදහස් කරන්නේ මටයි කියන්නේ. එතකොට ඒ නිසා ඒක I කියලා අපි අරගත්ත me කියන්නේ ඔහුවමයි. ඔහුට උදව් කරන්න පුළුවන්ද කියලා. ඊළඟ May I join the team? Mary asked if she might join the team. හරි. මම හිතනවා ඔයාලට ඒ ටික පැහැදිලි කියලා. මෙතන තව සෙන්ටෙන්ස් ටිකක් තියෙනවා අපි මේ ටිකත් හදමු. right. පළවෙනි එකේ ඉඳන් අපි කතා කරගෙන යමු. අර අපි කතා කරපු සෙන්ටෙන්ස් පැටර්න් ටික ඔක්කොම මික්ස් කරලා තියෙනවා. John said, "Are you coming today?" John asked if we were coming today නම් that day. ඊළඟ Mary said, "Is he your brother?" ඔහු එයාගේ සහෝදරයාද කියලා මාරි කිව්වා. Mary asked if he was my brother. Tom said, "Do you like coffee?" Tom asked if I liked coffee. Peter said, "Did you finish your homework?" Sarah asked if I had finished my homework. මෙතනදී had finished ගත්තා මොකද past tense එකෙන් තියෙන නිසා. Peter said, "Will she join us tomorrow?" Peter asked if she would join them the next day. එහෙම නැත්නම් the following day කියලා ගන්න පුළුවන්. අනිත් කොටසට අපි යමු. Anna said, "Can you swim?" Anna asked if I could swim. Robert said, "Have you seen my phone?" Robert asked if I had seen his phone. Emma said, "Are they waiting outside?" Emma asked if they were waiting outside. James said, "Did she call you yesterday?" James asked if she had called me the day before. එහෙම නැත්නම් the previous day ගන්න පුළුවන්. David said, "May I use your phone?" David said that, sorry, David asked if he might use my pen. ඔයගොල්ලන්ට මම හිතනවා මේ පාඩම පැහැදිලි කියලා. එතකොට අපි මේ report speech වල කොටස් හතරෙන් කොටස් දෙකක් කතා කරා. statement mood එකයි WH question mood එකයි sorry stative mood එකයි yes no question mood එකයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ WH question කොටස. කොහොමද WH question එකක් කොහොමද report speech එකට දාන්නේ කියලා. අනිවාර්යයෙන් මේක ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න grade 8 9 grade 9 10 11 මෙන්න මේ ස්ටුඩන්ට්ස්ට මේක ගොඩක් important වෙනවා. ඊළඟ වීඩියෝ එකේ අපි WH question reported speech mode එකත් එක්ක අපි හම්බ වෙමු.